Yo, hi guys, welcome back කියලා පිළිගන්නවා අදත් ඔයාලා මගේ YouTube channel එකට. ඉතින් මොකද වෙන්නේ කට්ටිය? මං හිතනවා කට්ටිය හොඳින් ඇති කියලා. ඉතින් ටික කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරුණා. ටික කාලෙකින් කියන්නේ මං හිතන්නේ දවස් 7ක් විතර වෙයි. ඉස්සරහට දිගට වීඩියෝ දානවා. channel එකේ 5k ගහලා තියෙනවා. මට ඒක මාරම සතුටුයි. ඉතින් මාත් එක්ක ඉන්න කට්ටියට ගොඩක් thank you subscribe කරපු කට්ටියටම. ඉතින් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරලා set වෙන්න. එහෙනම් අද කරන්න යන්නේ පොඩි challenge එකක්. කට්ටිය comment දාලා තිබ්බ challenge එකක් පුළුවන් නම් ගේන්න කියලා. ඉතින් අද challenge එක තමයි කරන්න යන්නේ. අද challenge එක මොකක්ද කියලා කිව්වොත් අච්චාරුවක් හදනවා. ඒකට මම සැර ගොඩාක් දානවා. පුළුවන් තරම් සැර දාලා අපි කන්න try එකක් දෙමු. ඉතින් වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් මම කලින්ත් කිව්වා වගේ subscribe කරලා set වෙන්න. එහෙනම් අපි challenge එක බලමු. අද මොනවද හදන්නේ කියලාත් බලමු. එහෙනම් වීඩියෝ එකට යමු. ඉතින් guys මම ඇම්බරල් අච්චාරුවක් තමයි හදන්න හදන්නේ. ඔයාලට පෙන්නන්න මෙතන දැන් මම ඇම්බරල් ටික අරගෙන තියෙනවා. අපි බලමු එහෙනම්. මම ඔක්කොම හදන විදිය කියනවා ඔයගලන්ට. ඔයගලන්ට ඒ විදිහට හදලා බලන්න. මම අච්චාරු මට්ට රසට හදන්න දන්නවා. ඒ වගේම මම අච්චාරු වලටම හර පෙරේතයි. එහෙනම් බලමු. ඉතින් මේකත් හොඳයි. පොඩි පොඩි ගෙඩි තියෙන්නේ. මේකත් ගමු. මේක නම් පොඩ්ඩක් කවුල් වගේ. ඉතින් guys මම ගොඩක් ගෙඩි ගත්තේ නැහැ. ගෙඩි 3ක් ගත්තා. ඇම්බරල් ගෙඩි 3ක්. මම 3ක් ගත්තා. ඒ දන්නද මම පොඩ්ඩයි හදන්නේ. ගොඩක් හදන්නේ නැහැ. මොකද ගොඩක් හැදුවොත් මට කන්න බැරි වෙනවා. මම ගොඩක් සැර දාන්න හදන්නේ. ගම්බිරිස් පුළුවන් තරම් දාලා මිරිස් කුඩු ඔක්කොම දාලා මේක challenge එකක්. ඉතින් ඒ විදිහට කරන්න ඕනේ. එහෙනම් අපි බලමු. ඉතින් මෙන්න මේ ගෙඩි 3 මම ගත්තා. එහෙනම් බලමු කොහොමද හදන්නේ කියලා මම. හරි guys දැන් මම ඔක්කොම ටික ඇම්බරල් ටික අරන් තින්නේ. දැන් අර ලෙලි ගහ ගන්න ඕනේ. ඒක අර මොකක්ද එකක් තියෙනවා මෙන්න මේක අපේ ගෙදර තිබ්බා. ඊම් ලෙලි ගහලා අපි එහෙනම් බලමු. මම කොටලා තමයි හදන්න යන්නේ. මම දැන් වැඩි කතා කරන එක නෑ. අපි වැඩේ කරගෙන පස්සේ කන්ටිගේදී මම ඔයාලව සෙට් වෙන්නම්. එහෙනම් බයි. හරි guys දැන් මම ඔක්කොම ලෙලි ගහලා ඔක්කොම ගල්ලා ඉවරයි. දැන් තියෙන්නේ අපිට කොටා ගන්න සීන් එක. ඉතින් අපේ අම්මගේ පොඩි පංගෙඩිය තියෙනවා. ඒකට දාලා කොටලා ඒකටම ඔක්කොම මිරිස් කුඩු අනම්මනන් ටික දාලා තමයි වැඩේ කරන්න යන්නේ. මම මිරිස් කුඩු ගම්මිරිස් ගොඩක් දාන්න හිතාගෙන ඉන්නවා. බලමු කන්න පුළුවන් නේද කාලා මට මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ. කෝකටත් කියලා මම ගා බිස්කට් වගේක් තිබ්බා. චොකලට් බිස්කට් වගේක්. ඒ ටික තියාගන්නවා ළඟින්. මම මේ පාර මිරිස් කුඩු ගොඩක් දාලා කන්න යන්නේ. මම වෙනද නොදාපු තරමක්. ඉතින් මේක චැලෙන්ජ් එකක්. එහෙනම් අපි කරලා බලමු. ඉතින් guys දැන් මම කොටලා ඔක්කොම කරලා ඉවරයි. දැන් තියෙන්නේ අපේ ingredients ටික දාගන්න. එහෙනම් අපි ඒ ටික දාගමු. ඉතින් සාමාන්‍යයෙන් මම අච්චාරුවක් හදනකොට අනිවාර්යෙන් දාන ටික තමයි ගම්මිරිස් කුඩු දානවා, මිරිස් කුඩු දානවා, සීනි දානවා. මොකද සීනි දැම්මම රහත් තියෙනවා. ලුණු දානවා. ඉතින් ඔයාලා දන්න ටිකක් තියෙනවා. ගොඩක් කට්ටිය සීනි දාන්නේ නැහැ. උනට මම සීනි දානවා. සීනි දැම්මම පට්ට රහයි. එහෙනම් අපි දැන් අවශ්‍ය ද්‍රව්‍ය ටික ingredients ටික දාගමු. ඉතින් ඔන්න guys අපි අපේ අච්චාරුව හදලා ඉවරයි. ඔයාලා දැක්කද දන්නේ මන් දාපු මිරිස් කුඩු මිරිස් කුඩු තෝගේ මම නම් හිතන්නේ මට මේ කන්න පුළුවන් වෙයි කියලා. කොහොම හරි challenge එකක් ඉඳලා මම මේක අනිවාර්යෙන් කාලා ඔයගලන්ට පෙන්නනවා. එහෙනම් අපි දැන් ඒක mix කරගන්නකම් මම මේ ෆෝන් එකේ පොඩ්ඩක් බැටරි එක මම charger ගහනවා. මම mix කරලා ඉවරලා කන තැන ඉඳලා ඔයාලට වීඩියෝ එක ගේනවා. එහෙනම් අපි set වෙමු. guys ඔයාලට පේනව නේද අච්චාරුව මට මේක දකින්න කොටත් කෙල වුණනවා. ඒ වුණාට ඔයාලා දැක්ක නේද? ඒ වුණාට මේක මම මේ සුවඳ බැලුවා මාව සරත් තියෙන්නේ. මම මේ වලට පේනවා ඇති දාලා තියෙන තරම්. එහෙනම් අපි දැන් ඉතින් අන්තිමට ඉතිරලා තියෙන්නේ කන්නනේ.
අපි එහෙනම් කාලා බලමු. ඉතින් ඔයාලා මේ වගේ නම් මිරිස් දාන්න යන්න එපා. මට මොනවා වෙයිද දන්නේ නැහැ. මම මේ කාලා. කොහොම හරි. එහෙනම් අපි කාලා බලමු. ඔකටත් අර මේ බිස්කට් එක ළඟ තියාගන්න. ඉතින් guys අපේ මේ අම්මටත් ඕනේ කියලා කිව්ව මෙතනින් යද්දි කාලා බලන්න. අපි එහෙනම් අම්මට දීලා බලමු අම්මගේ රියැක්ෂන් එක මොන වගේ දීලා. එහෙනම් කාලා බලමු. ඔන්න වගේ තමයි අම්මගේ රියැක්ෂන් එක. අම්මට එහෙමනම් මට කොහොමද? අපි එහෙනම් කාලා බලමු. හරි guys දැන් මගේ chance එක ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි කාලා බලමු මේක මොන වගේද කියලා. මම මේ ඔක්කොම ගන්න try එකක් දෙනවා. හැබැයි sure නෑ දැක්කන ඕගොල්ලන් කලිනුත් අම්මා කොයි වගේද රියැක්ෂන් එක දුන්නේ කියලා මේ පොඩ්ඩක් කාලත් මංගාව පොඩි බීමේකුත් තියෙනවා. අපි ඒකත් ගමු. අදිසියට හරි මොනවා හරි වුණොත් කියලා. එහෙනම් ඔන්න එහෙනම් කන්න හදන්නේ. පොඩි දෙයක් අම්මදුනා විනට එක ඉන්න. කමන්නේ. ඒක ඕනේ. අපි එහෙනම් කාලා බලමු. ආමෝ. ස්ටිකරත් මේක සැරෙනවා. මෙන්න. මම කියන්නේ පස්සෙත් දන්නේ සැරෙන්නේ මං කනවා. අම්බෝ දරේ මොකද කියන්නේ ඔයාලා ඔක්කොම කන්න ඕනේ. හරි එක දෙන්න. හරි හරි අමාරු කමන චැලෙන්ජ් එකනේ අපි කොහොම හරි මේ ටිකක් කමු. ඔන්න ඕගොල්ලන් වෙනේ මම මේ ටික කන්නේ. guys මාරම සැනයි. ඉතින් මම මෙතන වීඩියෝ එක නතර කරනවා. channel එක අලුත් දෙන්න අනිවාර්යෙන් subscribe කරන්න. bye bye bye. channel එක අලුත් වෙන නම් එහෙනම් subscribe කරන්න. bye.